බලමු V360 app එක කොහොමද අපේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා ඒකේ account එක create කරගන්න කියලා. මුලින්ම යනවා මේ Play Store එකට මගේ ෆෝන් එකේ. ඔයාලා මේ ස්ක්‍රීන් එකේ පේන විදිහට. ඊට පස්සේ search කරන්න ඕන මෙතන V360 Pro කියලා. දැන් මේ උඩින්ම app එක තමයි ඉන්ස්ටෝල් කරගන්න ඕන Pro කියන එකේ අලුත්ම ජෙනරේෂන් එක. මම මේක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. මම මෙතන ඒක ඕපන් කරගන්නවා. මේ විදිහට තමයි app එක ඕපන් වෙන්නේ. මේකේ ඔයාලට වෙනදී login register සහ මේ iCloud එකකින් log වෙන්න පුළුවන් ඔයාලට. දැන් අපි මේක සාමාන්‍ය user කෙනෙක්ට හදන නිසා අපි register කියන option එකෙන් තමයි මේ වෙලාව යන්නේ. ඉතින් register යනවා. ඊට පස්සේ ඔයාලට මෙතන තෝරන්න වෙනවා please select your country or region කියලා. අපේ region එක Asia select කරන්න ඕන. ඔයාලට බලා ගන්න පුළුවන් මේ cameras යන අනිත් countries ටිකත් මේකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාගේ Asia select කරගත්තට පස්සේ ඊළඟට යනවා මෙතන ඔයාගේ mail එක තමයි මෙතන ගහන්න වෙන්නේ. ඒක ඔයා ගහ ගන්න ඕන. දැන් මගේ mail එක ගහනවා. next කරාට පස්සේ ඔයාට verification code එකක් යනවා ඔයාගේ mail එකට. හරි දැන් අපේ email එකට code එක ගිහින් තින්නේ. අපි mail app එකට ගිහිල්ලා ඒ code එක මෙතනට type කරගමු. mail app එකේ ඔයාලට සාමාන්‍යයෙන් inbox එකේ මේ code එක නැත්තම් ඔයාලා බලන්න ඕනේ මේකේ junk folder කියලා එකක් තියෙනවා. ඒකේ තමයි සමහර phone වල code එක තියෙන්නේ. Apple වගේ ගොඩක් වෙලාවට එන්නේ ඒකට තමයි code එක. ඊට පස්සේ මේකේ තියෙන code එක 58 75 12. අපි ඒක මේක type කරගන්නවා 58 75 12. දීලා next දෙන්න තමයි තියෙන්නේ. next කරගත්ත පස්සේ ඔයාගෙන් password එක කියලානවා. දැන් මම මේකට සරල password එකක් දෙන්නම්. මේ password එක ඔයාලා මතක තියාගන්න ඕන. ඊට පස්සේ මේකේ මේ යට තියෙන password must included කියන එක green වෙනකම්ම ඔයාලා කරන්න මතක තියාගන්න. සාමාන්‍යයෙන් capital letter එකක් දාන්න, ඉලක්කම් දෙක තුනක් දාන්න, symbol එකක් දාන්න, මේ විදිහට දාන්න. හරි ඊට පස්සේ අපිට මෙහෙම confirm කරගන්න පුළුවන්. ඊට පස්සේ registration successful කියලා ආවා. ඊට පස්සේ login ගිහිල්ලා ඔයා දීපු email එක වාගේ එතකොට වැටෙනවා. වැටෙන්නේ නැත්නම් මෙතන email එක ගහන්න ඕන. ඊට පස්සේ ඔයා අතන දුන්න password එක මෙතනදී ආයෙ type කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ login දුන්නාම ඔයා මෙතනින් password එක save කරලා තියාගන්න. ඔයාගේ phone එකට ඔයාගේ V360 Pro app එකේ ඔයාගේ account එක create වෙලා මේ විදිහට තමයි පේන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් camera එක connect කරන්නේ add device ගිහිල්ලා camera එකේ තියෙන QR code එකට මේක scan කරගත්තට පස්සේ ඔයාලට camera එක connect කරගන්න පුළුවන්.